සුබ දවසක්. ඔබ 2026 ගුරු විභාගයට සූදානම් වෙනවද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයා බලන්න ඕන වීඩියෝ එකක්. මොකද ගුරු විභාගයේදී ලකුණු වැඩිපුර ගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනෙක් වරද්ද ගන්න ගුරු සේවා ව්‍යවස්ථාව ගැන වැදගත්ම තොරතුරු ටික තමයි අද මම ඔයාලට අරගෙන ආවේ. විභාගෙට කලින් මේ කරුණු ටික හරියටම දැනගෙන එන්න මාත් එක්ක වීඩියෝ එක බලන්න. අධ්‍යාපනය ගැන කොච්චර අතීතයකට අපි කතා කරනවද අන්න ඒ තරමටම අපිට ගුරුවරයා ගැනත් කතා කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ ගුරු සේවය පිහිටවන්නේ 1994 ඔක්තෝබර් 6 වෙනිදා. ඉතින් මේ නිසාම ශ්‍රී ලංකාවේ ගුරු දිනයක් ඔක්තෝබර් 6 වෙනිදාට යෙදিলা තියෙනවා. පළමු ගුරු සේවා ව්‍යවස්ථාව නිකුත් කරන්නේ 1994 ඔක්තෝබර් 31 වෙනි දින. මේ කාලවකවානුව තුළදී අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ රිචඩ් පතිරණ මහතා. ඒ වගේම ජනාධිපති ඩී.බී. විජේතුංග මහතාත් අගමැතිනිය විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් සේවය කරපු කාලය. ඉතින් මේ යම් සංශෝධනවලට ලක් වෙලා 2014 ඔක්තෝබර් 23 වෙනිදා නව ගුරු සේවා ව්‍යවස්ථාවක් නිකුත් කරනවා. අපි තාමත් කටයුතු කරන්නේ ඒ නිකුත් වෙච්ච නව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව. මේ ව්‍යවස්ථාවේ ගුරු සේවයට ඇතුළත් විය හැකි වයස් පරාසය විදිහට වයස අවුරුදු 18ට වැඩි වයස අවුරුදු 35ට අඩු පරතරයක් ඇති අයට තමයි ගුරු සේවයට ඇතුල් වීමේ හැකියාව තියෙන්නේ. ඒ අනුව ගුරු සේවයේ සමස්ත ශ්‍රේණි සංඛ්‍යාව 7ක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ශ්‍රේණි 7 තුලින් ශ්‍රේණි 5ක් පමණයි ගුරු සේවයට බඳවා ගනු ලබන්නේ. ඉතුරු ශ්‍රේණි 2 ගුරු සේවය තුලින්ම උසස් වීම් ලබා ගනිමින් ඉදිරියට යන්න පුළුවන්. ගුරු සේවයේ ප්‍රධාන ශ්‍රේණි 7 ඒ වගේම වැටුප් පරිමාණයන් ඒ අනුව බඳවා ගන්නේ කොහොමද කියන එක පහතින් මම දක්වලා තියෙනවා වැඩිදුර අධ්‍යයනය සඳහා. ගුරු සේවයට ඇතුළත් වීමේදී අපිට ලිඛිත විභාගයකට මුහුණ දීලා එයින් සමත් වීම අවශ්‍ය වෙනවා. එහිදී අවම ලකුණු ප්‍රමාණය විදිහට එක් විෂයට 40%ක් බැගින් ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. මෙහිදී විභාගයෙන් සමත් වුණාට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. මේ සම්මුඛ පරීක්ෂණයේදී සිදු කරන්නේ ඉගැන්වීමේ කුසලතාවය මැන බලන එක. ඉතින් මේ ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයට අදාළව ප්‍රධාන නිර්ණායක 5ක් යටතේ තමයි ඔබට ලකුණු ලබා දෙන්නේ. ප්‍රායෝගික සම්මුඛ පරීක්ෂණයේදී මේ නිර්ණායක 5ට එක් නිර්ණායකයකට ලකුණු 5 බැගින් සමස්තය ලකුණු 25ක් ලබා ගත යුතු වෙනවා. ඒ වගේම මේ බඳවා ගන්නා ගුරුවරුන්ට වසර 3ක පරිවාස කාලයක් අයත් වෙනවා. සමාරම්භක පුහුණුවක් ලබා දෙනවා දින 21ක. නේවාසිකව තමයි මේ සමාරම්භක පුහුණුව සිදු කරනු ලබන්නේ. මේ සමාරම්භක පුහුණුව 3 ආශ්‍රේණිය හෙවත් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා යොදා ගනු ලබන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ වසර 2ක පුහුණුවක් ලබලා තමයි ඩිප්ලෝමාව ලබාගෙන පාසල් වලට ඇතුළත් වෙන නිසා. ගුරුවරයෙකුට උසස් වීමේදී මොඩියුල් හදාරන්න ප්‍රාදේශීය ගුරු පුහුණු මධ්‍යස්ථානයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ගුරුවරයෙක් සඳහා වාර්ෂිකව අනියම් නිවාඩු 21ක් ඒ වගේම අසනීප නිවාඩු 20ක් ලබා දීලා තියෙනවා. මේ අනුව සමස්තය නිවාඩු 41ක්. මාසික හිමි කෙටි නිවාඩු සංඛ්‍යාව 2ක් විදියට තමයි අපිට හඳුන්වා දීලා තියෙන්නේ. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරුවරයෙකු සතියකදී ඉගෙනීම් ක්‍රියාවලියේදී සතියකට පැය 15ක කාලයක් පන්ති කාමරයක අවමයේ ඉගෙනීම සිදු කළ යුතු වෙනවා. සතර 2කට හෝ 3කට නොඅඩු පුද්ගලයෙක්. ඒ වගේම ගුරු ඩිප්ලෝමාධාරියා කියලා කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගත් ආයතනයකින් පිරිනමා ඇති දෙවසරකට නොඅඩු කාල පරාසයක් සහිත NVQ 6 මට්ටමට ඉහළ ඩිප්ලෝමාවක් සහිත ගුරුවරයෙකුට. පුහුණු උපාධිධාරියෙක් කියලා අපි හඳුන්වන්නේ පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමාව සහිත උපාධිධාරී ගුරුවරයෙක් හෝ උපාධිය සහිත පුහුණු ගුරුවරයෙකුට.
මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව වර්තමාන ගුරු සංඛ්‍යාව විදිහට 2,29,661ක් අපිට හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම වැඩිම ගුරු සංඛ්‍යාවක් සේවය කරනු ලබන පළාත විදිහට බස්නාහිර පළාතත්, අඩුම ගුරු සංඛ්‍යාවක් සේවය කරන පළාත විදිහට උතුරු මැද පළාතත් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම වැඩිම ගුරු සංඛ්‍යාවක් සේවය කරනු ලබන දිස්ත්‍රික්කයේ විදිහට කුරුණෑගල දිස්ත්‍රික්කයත්, අඩුම ගුරු සංඛ්‍යාවක් සේවය කරන දිස්ත්‍රික්කයේ විදිහට මුලතිව් දිස්ත්‍රික්කයත් අපිට හඳුනා ගන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක ගොඩාක් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ බලන්න මාත් එක්කම රැඳිලා ඉන්න.